කොහොමද යාළුවනේ කොහොමද මගේ අලුත් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔක්කොම චූටියට පොඩිවට හේනක් පටන් ගන්න යනවා කියලා ඔයාලට මම වීඩියෝ එකක් දැම්මා මේ තියෙන්නේ මගේ පැල ඕක තමයි ඉතින් පැල ෆෝන් එක කැඩලා තිබ්බේ වීඩියෝ ටික මුල් වීඩියෝ ටික නම් දාන්න හම්බුන්නේ නැහැ සෝරි වෙන්න ඕනේ හදපු විදිහේම දාන්න හම්බුන්නේ නැහැ ටැට් එක ගන්නලා හැවා මුළු කෑල්ලම හාලා ඉස්සරම ඩිස් කරලා ඊට පස්සේ රොටරියෙන් ගෙනල්ලා රොටරිය ගෙනල්ලා හැවා හාලා ඉවර වෙලා ඔන්න රට කජු එහෙම දාලා තියෙන්නේ දැන් පැල එහෙමත් ඇවිල්ලා තියෙනවා මේ තියෙන රට කජු පැල ඉතින් ගේමක් ගහන්න ඉතින් කට්ටක් කන්න ඕනේ ගොඩ යන්න වගාව කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් එකක් තමයි මම හැමෝටම කියන්නේ ඉතින් තියෙන පොඩි ඉඩේ හරි කමන්නේ පර්චස් 10 20 හරි කමන්නේ මොනවාරි හදා ගන්න ගස් ලැබු ගහක් මොන්ඤොක්කා ටිකක් අඹ පැලයක් මේ තියෙන්නේ මම හදලා තියෙන අඹ මම මේවා නම් හදලා දැන් අවුරුද්දක් විතර වෙනවා මේවටත් මම ඉතින් අඹ වලට කවර එහෙම දාලා හැදිච්ච අඹ ටිකට කවර දාලා එහෙම හදලා තියෙනවා මේ තියෙන්නේ මොන්ඤොක්කා මොන්ඤොක්කා නම් මේ දවස්වල ගලවන ගම අද හොඳ දවසක් ඉතින් ඔයාලට මොන්ඤොක්කා ගලවපු වගේ අස්සෙන්න එහෙම තියෙනවා පෙන්නන්න මේ තියෙන්නේ ඉතින් අපි පැත්තේ ඉරන මොන්ඤොක්කාල වල සයිස් එක තමයි පොඩි අලක් තියෙනවා නැතුව නෙමේ මේ තියෙන මොන්ඤොක්කාලේ සයිස් එක ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් මොනවා හරි හදන්න ඕනේ ගොඩ යන්න ගේමක් ගහන්න ඕනේ කට්ටක් කන්න ඕනේ ඉතින් අතේ අර කරගැට දාලා මේ පේනවනේ මම තමයි ඉතින් කොල්ලෝ මටත් අවුරුදු 25ක් වයස දැන් ඉතින් කොල්ලෝ කියලා නිකන් ඉන්න බෑ අන්න අර තාත්තා චේප් එකේ මොන්ඤොක්කා ටිකක් හදාගෙන යනක මං කෙරවල ඉන්නේ තාත්තා මම හිතන්නේ අම්මත් ඇති ඔය හැටි මම දැක්ක අම්මා මොන්ඤොක්කා කොටු වගේ අරගෙන හිටව ඉන්නවා අම්මත් පේන්න ඉන්නවා අර ඉන්නේ අම්මා මේ හැබැයි ඉන්නේ අම්මා තාත්තා අම්මා දෙන්නා මොන්ඤොක්කා ටිකක් හිටවනවා මම දැන් උදේ අර කලින් හිටව මොන්ඤොක්කා ටික ගැලෙව්වා මේ මොන්ඤොක්කා ටික ගලවලා මම ඉතින් ආව ඔයාලට පොඩ්ඩක් කියන මගේ පොඩ්ඩක් පෙන්නන්න අඹ නම් හදලා තියෙන අල්ෆොන්සු අඹ වලත් මට බැරි වුණා පළවෙනි කප්පාදු එහෙම කරගන්න. කියනන් එන ලොකු වැඩ ගොඩක් තියෙනවා ඒ වුණාට අවුලකුත් නැහැ. මේ තියෙන ඉතින් කවර දාපු අඹ මේ ගහේ කවර දාන්න අඹ ගෙඩි දෙකක් තිබිලා තියෙනවා. දැන් හැදිච්ච අඹ වගේකුත් තියෙනවා. ඉවර නම් තව කවර දාන්න කල් මදි. මෙතනක් තියෙනවා. අරකෙත් තියෙනවා අර ගහෙත් අර තියෙන ඉතින් ඕක තමා කියන්න තියෙන්නේ තව තියෙනවා තව ගොඩක් වැඩ තියෙනවා මේ අපි කරනේ වගේ ඔයාලට මොනවා හරි අහගන්න තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න මොනවා හරි අහගන්න තියෙනවා නම් තව කියන්නම තුන ලොකුම දෙයක් තියෙනවා හේන වගාව විතරක් නෙමෙයි බිම්මල් වගාවත් කරනවා බිම්මල් වගාව ගැනත් කාට හරි මොනවා හරි දැනගන්න තියෙනවා නම් මගේ channel එක subscribe කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගෙන මට කමෙන්ට් එකකුත් දාන්න වාගේ ෆෝන් නම්බර් එකත් එක්ක මේ තියෙන්නේ අපි බිම්මල් උදේ පැකට් කරලා ඉතුරුවා වේලෙන්න දාලා මේවත් වේලලා අපි පැක් කරලා විකුණනවා බිම්මල් ව්‍යාපාරේ අපේම ව්‍යාපාරයක් අපි බයික් එකේ ගිහිල්ලා කඩවල් වලට දාලා නැත්තම් ගෙවල් වලට දීලා තමා වගා කරන්නේ විකුණ ගන්නේ වගා කරන්නේ නෙමෙයි පොඩ්ඩක් පැටලෙනවනේ ඉතින්නේ විකුණ ගන්නේ ඉතින් අතරින් පතරින් පොල් ගහකුත් දෙවුත් දාගෙන තියෙනවා නැතුව නෙමෙයි ඉතින් ඔයාලටත් මං කියන්නේ මොනවාම හරි දෙයක් කරන්න ඕන ඉඩමක් නැති කවුරු හරි ඉන්නවනම් මං වගේ බිම්මල් වගාවක් හරි පටන් ගන්න පුළුවන් මේ මෙතනත් මේ බිම්මල් ටිකක් වේලෙන්න දාලා තියෙන්නේ ඉතින් ඔය වගේ හැමෝටම පුළුවන් මොනවා හරි කරලා ගොඩ යන්නනේ අපි හැමෝම මේ ආණ්ඩුවක් බාරගත්තත් අර ආණ්ඩුව ආවා මේ ආණ්ඩුව ආවා කියලා අපි ඒකෙන් බඩු මිල අඩු කරයි මේකෙන් බඩු මිල අඩු කරයි කියලා බලන්න හිටියොත් අපිට ඉතින් මේ ජීවත් වෙන්න වෙන්නේ ඉතින් අපි මොනවා හරි ගේමක් ගහලා තමා ජීවිතේ ගොඩ යන්න ඕනේ ඉතින් ඔයාලා හැමෝටම කියන්නේ කොල්ලට උදව්වකොත් එක්ක මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මම බිම්මල්
වගාව මුලකින් සරලවම ඔයාලට කියලා දෙනවා ඉස්සරහට බිම්මල් වගාව පිළිබඳව නම් ඔයාලා බිම්මල් වගාව ගැන දැනගන්න කැමති නම් මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න මම තව ටික දවසකින් ඔයාලට බිම්මල් වගාව පිළිබඳ මූලික දැනුමේ A to Z මම කියලා දෙනවා ඔයාලා හැමෝටම ඒකත් ඔයාලට ගොඩක් වටින දෙයක් වෙයි ඒක නිසා මේ තියන්නේ බිම්මල්ගේ අපි හදලා තියෙන බිම්මල්ගේ ඉතින් හැමෝම බලාගෙන ඉන්න ඊළඟ එකේ මම මේ සුටි A to Z කියලා දෙන බිම්මල් වගාව ගැන එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා කියනවා ලයික් කරන්න ලයික් කරලා තියන්න මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න නම්බර් එකත් එක්ක මම ඔයාලට කෝල් එකක් කරන් ඔයාලට දැනගන්න තියෙන දේ මම ඔයාලට කියලා දෙන්නම් එහෙනම් goodbye